දවස් 5ක් වගේ පොඩි කාලයක් තමයි ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට තියෙන්න ඕනේ. ඉතින් මේ වෙනකොට අපි නීතිය සම්බන්ධ කාරණා, ඒ වගේම කාලීන තොරතුරු, ඓතිහාසික තොරතුරු වගේම පේපර් එකට එයි කියලා අනුමාන කරන්න පුළුවන් කරුණු බොහොමයක් ගැන කතා කරා. ඉතින් අද කතා කරන්න යන්නේ ඒ වගේම පේපර් එකට එයි කියලා අනුමාන කරන්න පුළුවන් විශේෂයෙන්ම අනිවාර්ය අංගයක් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මීට කලින් අපි කතා කරපු වීඩියෝ වල ප්‍රශ්න කතා කරා. ඉතින් අද කතා කරන්න යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන. ලංකාව මේ වෙනකොට ලංකාවේ 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම වර්තමානයේ වෙනකොට සංශෝධන 21කට ලක් කරලා තියෙනවා. 22 වෙනි සංශෝධනයේ සමහර විට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි ඒක ගැන බලාගෙන ඉමු. නමුත් මේ වෙනකොට සංශෝධනය වෙලා තියෙන මේ සංශෝධන 21 සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. පළවෙනි සංශෝධනයේ ඉඳලා මොනවද සංශෝධනය වෙච්ච කාරණා සහ ඒවා අපිට විභාගයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මුලින්ම පළවෙනි ව්‍යවස්ථා සංශෝධනයට එනවා. ඇත්තටම දැන් 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම මුල්ම සංශෝධනය ගත්තොත් මුල්ම සංශෝධනය වෙන්නෙම 1978. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන්නෙත් 1970ට අවුරුද්දේ. ඒ පනවලා 1978ම නොවැම්බර් මාසේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි සංශෝධනය සිද්ධ වෙන්නේ. එතකොට මේ පළවෙනි සංශෝධනය ගත්තාම පළවෙනි සංශෝධනයෙන් කරන්නේ මේ පාර්ලිමේන්තු නීති සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැවරලා තිබ්බ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන එක. පාර්ලිමේන්තු බලතල සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලෝ දන්නවා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම වැනි කාරණා වර්තමානයේ ඒ වගේ ආරවුල් එහෙම නැත්නම් නඩු විභාග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. එතකොට මෙන්න මේ බලතල පාර්ලිමේන්තුව සම්බන්ධ යම් යම් නීති පැනවීම් පිළිබඳ බලතල අභියාචනාධිකරණයේ තිබිලා ඒ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නේ මෙන්න මේ කියන පළවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. නිසා ඒ කතාව මතක තියාගන්න. 1978 තමයි පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. ඇයි ඒක එන්නේ? පාර්ලිමේන්තුවේ නීති සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැවරලා තිබ්බ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න තමයි මේ පළවෙනි සංශෝධනය එන්නේ. කොට මේ කියන දෙවැනි සංශෝධනය එන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි පක්ෂයක මන්ත්‍රීවරයෙක්ගේ ධූරය කිසියම් විදිහකට අහෝසි වුණොත් ඒ අහෝසි වන මන්ත්‍රී ධූරය වෙනුවට පක්ෂ ලේකම්වරයාට එක් පුද්ගලයෙක් නම් කිරීමේ හැකියාව ලබා දුන්නා දෙවැනි සංශෝධනය හරහා. එතකොට යම්කිසි අවස්ථාවක මන්ත්‍රීවරයෙක්ගේ ධූරය අහෝසි වුණොත් ඒ අහෝසි වන ධූරයේ පුරප්පාඩුව පුරවන්න පක්ෂයේ මහලේකම්වරයාට පුළුවන් පුද්ගලයෙක්ව නම් කරන්න. ඔය කියන කාරණාව තමයි මේ දෙවැනි සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුණේ. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද සමහර අවස්ථාවල අහනවා මෙන්න යම්කිසි ප්‍රකාශයක් දීලා මේ ප්‍රකාශයට අදාළව ප්‍රතිපාදන සැපයුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන සංශෝධනය හරහාද කියන එක දැන් මේ අතකාලීනව ප්‍රශ්න පත්‍ර ගත්තාම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම වගේම ඒ වගේම ලංකාවට අන්තිම දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය හඳුන්වලා දුන්නේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද? ඒ වගේම ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද? මෙන්න මේ කියන වගේ ප්‍රශ්න කිහිපයක් පහුගිය පේපර් වල ගත්තාම අහලා තියෙන නිසා මේ සංශෝධන ගැන අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. ඊළඟට මම එනවා තුන්වෙනි සංශෝධනයේට. තුන්වෙනි සංශෝධනය වෙන්නේ 1982 අවුරුද්දේ. ඔයගොල්ලෝ 82 අවුරුද්ද ඉතාම වැදගත් කියලා දන්නවා. මොකද හේතුව ලංකාවේ පළවෙනි ජනමත විචාරණය පැවැත්වුණේ 1982 අවුරුද්දේ. ඒකත් මතක තියාගන්න. ඒත් එකම මතක තියාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ 1982 අවුරුද්දේ. ඇයි මේ තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ? මේකට හේතුව තමයි ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 4ක් ඉක්ම වුණාට පස්සේ ජනාධිපතිවරණයකට නැවත යන්න හැකියාව තියෙනවා වගේම ඒ වගේ අවස්ථාවක දෙවන දූර කාලය ආරම්භ වෙන්නේ කවද්ද කියන එක තීරණය කරන්න තමයි තුන්වෙනි සංශෝධනය එන්නේ. කියන්නේ ජනාධිපතිවරයාගේ දූර කාලය වෙනස් වීම සහ අවසන් කිරීම සම්බන්ධ කාරණාවලට තමයි තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. ඊළඟට මතක තියාගන්න හතරවෙනි සංශෝධනයත් 1982 අවුරුද්දෙම එනවා. හතරවෙනි සංශෝධනය එන්නේ ජනමත විචාරණයක් තියලා මම කලින් කිව්ව කාරණාව ජනමත විචාරණයක් තියලා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න තමයි හතරවෙනි සංශෝධනය එන්නේ. මේ කියන කාරණාවත් මතක තියාගන්න. ගිය 2024 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහලා තිබුණා මේ 1982 ජනමත විචාරණයට අදාළව යොදාගත්ත සංකේත මොනවද කියලා. ඉතින් ඒ නිසා 2026 ඒහා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන් සහ නිගමනය කරන්න පුළුවන්. මතක තියාගන්න 1982 හතරවෙනි සංශෝධනයෙන් තමයි මේ ජනමත විචාරණය හරහා පාර්ලිමේන්තුවේ කාලය දික් කරන්න ඕනි කියලා දීර්ඝ කරන්න ඕනි කියලා ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වුණේ. ඊළඟට මම එනවා පස්වෙනි සංශෝධනයේට. පස්වෙනි ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙන්නේ 1983 අවුරුද්දේ. මෙතනදී
මේ සංශෝධනය හරහා සිද්ධ කරන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනය අපි කතා කරන්නේ පාර්ලිමේන්තුවේ ධූරයක් හිස් වුණාට පස්සේ පක්ෂයේ ලේකම්වරයාට පුළුවන් කියලා තනතුරක් පත් කරන්න. කියන්නේ පුද්ගලයෙක් නම් කරන්න. එතකොට අවස්ථාවක අතුරු මැතිවරණ වලට යන්න අවස්ථාව දුන්නා මේ පස්වෙනි සංශෝධනය හරහා. ඒ නිසා සරලව මතක තියාගන්න පස්වෙනි සංශෝධනයෙන් කරේ අතුරු මැතිවරණට යන්න, අතුරු මැතිවරණ වලට යන්න අවස්ථාව හදලා දීපු එක. ඊළඟට 6 වෙනි සංශෝධනයත් එන 1983 අවුරුද්දෙම 6 වෙනි සංශෝධනයෙන් මෙන්න මේ වගේ කාරණයක් තමයි කියවෙන්නේ. ලංකාව ඇතුළේ වෙනම රාජ්‍යයක් පිහිටවන එක, ලංකාව ඇතුළේ වෙනම රාජ්‍යයක් පිළිගන්න අනුබල දෙන එක, මුදල් යොදවීම, ධෛර්ය දීම, එහෙම නැත්නම් ඒ ගැන සනාථ කිරීම නීති විරෝධී ක්‍රියාවලියක් කියලා හඳුන්වනවා මේ 6 වෙනි සංශෝධනය හරහා. කියලා කියන්නේ ලංකාව ඇතුළේ වෙනම රාජ්‍යයක් පිහිටවන්නවත්, ඒ වගේ රාජ්‍යයක් පිහිටවන්න අනුබල දෙන්නවත් අපිට තහනම් කියලා මේ ඒ කියන්නේ ඒ වගේ දෙයක් කිරීම නීති විරෝධී කියලා තමයි 6 වෙනි සංශෝධනය කරන්නේ. ඊළඟට 7 වෙනි සංශෝධනය එනවා 83ම ඔක්තෝබර් මාසයේ 7 වෙනි සංශෝධනයෙන් කරන්නේ කිලිනොච්චිය ලංකාවේ 25 වෙනි දිස්ත්‍රික්කයේ විදිහට නම් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ලංකාවේ නම් කරන ලද එහෙම නැත්නම් නම් කරපු දිස්ත්‍රික්කය මොකක්ද කියලා ඔයාලගේ උත්තරේ වෙන්න ඕනේ කිලිනොච්චිය. ඒ වගේම තමයි කිලිනොච්චිය තමයි ලංකාවේ අන්තිම දිස්ත්‍රික්කය වෙන්නේ. 2016 හෝ 17 පේපර් එකේ මේ ප්‍රශ්නය අහලා තිබ්බා. ඒ නිසා මේ ගැන මතක තියාගන්න. ඊළඟට 8 වෙනි සංශෝධනය එනවා 1984 අවුරුද්දේ. 8 වෙනි සංශෝධනය එන්නේ ජනාධිපති නීතිඥවරු පත් කිරීම සම්බන්ධයෙන්. දැන් වර්තමානයේ වෙනකොට මේ අද දවසේ වෙනකොට ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නව ගැසට් එකක් නිකුත් වුණා, අලුත් ගැසට් එකක්. ඉතින් ඒ ගැසට් එකේ තියෙන ප්‍රතිපාදන මොනවද කියන එක ගැනත් ඔයා දල වශයෙන් අවබෝධයක් ලබාගෙන යන්න මේ විභාගයට යන්න කලින්. මොකද පේපර් එකේ ප්‍රශ්න අහලා තියෙනවා මේ ජනාධිපති නීතිඥවරුන් පත් කරන්න සහ ඒ පත් කරන්න අදාළ ප්‍රතිපාදන සැපුවේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද කියලා. ඒ නිසා මේ අවුරුද්දේ ඒක ගැන කතාවක් ඇති වෙච්ච නිසා කාලීන තොරතුරක් සහ නීතිමය කරුණු වශයෙන් අහන ප්‍රශ්නයක් විදිහට මේ ජනාධිපති නීතිඥවරු ගැන ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ජනාධිපති නීතිඥවරු පත් කරන්න ප්‍රතිපාදන සැපයුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වෙනි සංශෝධනයෙන්. 1984 ඉඳලා තමයි මේ ජනාධිපති නීතිඥ කියන තනතුර ලංකාවේ ස්ථාපිත වෙන්නේ. ඒක නිසා ඒ ගැනත් තොරතුරු මතක තියාගන්න. ඊළඟට 84ම අගෝස්තු මාසයේදී 9 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනවා. මේකදී නම් සිද්ධ වෙන්නේ රජ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තමයි මේකේ සඳහන් වෙන්නේ. වැටුප් පිළිබඳ සංශෝධනයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හදිසි නීතිය පනවන්න එහෙම නැත්නම් හදිසි නීතිය දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතරයක් ඕන කියලා මුලින් සඳහන් වෙලා තිබ්බා. නමුත් එතනදී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් මේ හදිසි නීතිය දීර්ඝ කරන්න පුළුවන් කියන එක ගැන සංශෝධනය තමයි 10 වෙනි ව්‍යවස්ථාවෙන් එන්නේ. 11 වෙනි ව්‍යවස්ථාවේ 1987 අවුරුද්දේ සිද්ධ වෙනවා. මෙතනදී කරන්නේ මහාධිකරණ වලට බලතල ලබා දෙන්න ප්‍රතිපාදන සලස්සන එක. එතකොට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලංකාවේ මහාධිකරණ වලට බලතල ලබා දෙන්න ස්ථාපිත කරපු ප්‍රතිපාදනය මොකක්ද කියලා. එහෙම ඇහුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි සංශෝධනය තමයි මහාධිකරණ වලට බලතල ලබා දීම සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ. එතකොට 12 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගත්තොත් මේක ක්‍රියාත්මක වුණේ නැහැ. ඇත්තටම ක්‍රියාත්මක වුණේ නැහැ කියලා කියන්නේ 12 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් පේපර් එකේ ලංකාවේ පැවති එහෙම නැත්නම් ලංකාවේ ස්ථාපිත කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ක්‍රියාත්මක නොවු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද කියලා. එතනදී ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ 12 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 12 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ 1987 අවුරුද්දේ. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඊළඟට මම එනවා 13 වෙනි සංශෝධනයට. ඊටාම වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. හේතුව ලංකාවේ පළාත් සභා පිහිටවන්න වැදගත් වෙන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ වගේම මේකත් එක්කම අපි මතක තියාගන්න ඕනේ කාරණා තමයි ඉන්දු ලංකා ගිවිසුම. එතකොට ඉන්දු ලංකා ගිවිසුම ඒකට අත්සන්කරේ කවුද? ඒ වගේ මේක ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒක හරහා ලංකාවට ලැබිච්ච ප්‍රතිඵල මොනවද? මේ කියන කාරණා විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඒක ඔයාලට ඉතාම වැදගත්. එතකොට පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන්න තමයි 13 වෙනි සංශෝධනය ගෙනාවේ. ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම 13 වෙනි සංශෝධනයේ වැදගත්කම මොකක්ද කියලා ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ පළාත් සභා පිහිටුවීම. එහෙම නැත්නම් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීම. ඊළඟට 14 වෙනි සංශෝධනය ගත්තහම 14 වෙනි සංශෝධනය හරහා තමයි මේ මැතිවරණ සීමා නිර්ණය කොමිෂම පත් කරේ. වර්තමානයේ මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා. මේක පත් කිරීම සිද්ධ වුණේ 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී 1988 අවුරුද්දේ. ඒ නිසා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම වර්තමානයේ මැතිවරණ
සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවනේ කුමන අවුරුද්දද කියලා වගේ උත්තරේ වෙන්න ඕනේ 1988 අවුරුද්ද. ඒ වගේම 14 වෙනි සංශෝධනයෙන් තමයි මේ මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටවන්නේ. ඊළඟට 1988 අවුරුද්දෙම තමයි 15 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. මෙතනදී 15 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්නේ සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයක් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තේරීපත් වෙන්නට වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 8න් එකක් ගන්න ඕනි කියලා තිබ්බ සීමාව 20න් එකක් විදිහට සංශෝධනය කරා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් වෙන්න නම් වළංගු ඡන්ද ප්‍රමාණයෙන් 8න් එකක් ගන්න ඕනි කියලා තමයි කලින් තිබුණේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ. හැබැයි 1988 15 වෙනි සංශෝධනය හරහා ප්‍රතිපාදනයක් ගෙනාවා නෑ මේක 8න් එකක් නෙමෙයි 20න් එකක් වෙන්න ඕනි කියලා. එතකොට ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් කොච්චර ප්‍රමාණයක් ලබා ගන්න ඕනද කියලා ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ 20න් එකක් ලබා ගන්න ඕනි කියලා. වළංගු ඡන්ද සංඛ්‍යාව කොච්චර ප්‍රමාණයක් වුණත් ඒ ප්‍රමාණයෙන් 20න් එකක් ලබා ගන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙන්න. ළඟට 16 වෙනි සංශෝධනය එන්නේ 1988 අවුරුද්දෙමයි. මෙතනදී මේ සංශෝධනය යොදාගන්නේ උතුරු පළාතේ අධිකරණ භාෂාව දෙමළ භාෂාව කියන එකට පාවිච්චි කරන්න. 2001 අවුරුද්දේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනවා. මේක හරහා තමයි ස්වාධීන මැතිවරණ කොමිෂමක්, රාජ්‍ය සේවා කොමිසමක්, අධිකරණ සේවා කොමිසමක් වගේම පොලිස් කමිෂන් සභා පිහිටුවන්නේ. එතකොට මේ කියන ස්වාධීන කමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් වැදගත් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උත්තරේ වෙන්න ඕනේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 2001 දී තමයි මේ සංශෝධනය එන්නේ. ඊළඟට මේක හරහා පිහිටවනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා එකක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ඔයගොල්ලෝ මේ වෙනකොටත් තොරතුරු දන්නවා. ඒකේ ප්‍රධානියා කවුද? ඒකට නිල වශයෙන් පත් වෙන්නේ කවුද? මේ කියන කාරණා ඔයා දන්න දේවල්. ඉතින් ඒ නිසා මතක තියාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුල්වරට ස්ථාපිත වෙන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගත්තාම මේක හරහා සැලකිය යුතු විපර්යාස ගණනාවක් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිද්ධ වුණා. එතනදී විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරලා පාර්ලිමේන්තු සභාව කියලා නව ආයතනයක් ස්ථාපිත කරා. මේ පාර්ලිමේන්තු සභාව 18න් තමයි මුල් වර හඳුන්වලා දුන්නේ. ඉතින් ඒක වගේම ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමේ වාර ගණන සීමාවකින් තොරව සංශෝධනය කරා. ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මේ 18 වෙනි සංශෝධනයෙන් ප්‍රතිපාදන අරගෙන ආවා. ඊළඟට විශේෂත්වය තමයි අපිට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම කියන එක අපිට ලැබුණා. 19 වෙනි අවස්ථා සංශෝධනය හරහා. ඒ වගේම තමයි විධායක ජනාධිපතිවරයාගේ තිබ්බ බලතල යම් සීමා කිරීම වලට ලක් කරා. සංශෝධනයෙන් මතක් කරන්න ඕනේ අර පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කරානේ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් නැවත ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා ස්ථාපිත කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරා. ඊට පස්සේ 20 වෙනි සංශෝධනය ආවට පස්සේ නැවත හපව් පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කරා. මේ 20 සංශෝධනයෙන් තමයි පාර්ලිමේන්තුවේ කාලය එම නැත්නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට අවුරුදු 2කමාරක කාලයක් ඇතුළත පුළුවන් කියන එක කියන මංගල රැස්වීමෙන් පස්සේ අවුරුදු 2කමාරක කාලයක් ඇතුළත පුළුවන් කියන එකට ප්‍රතිපාදන ආවේ. ඊළඟට 21 වෙනි සංශෝධනයෙන් නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බල ගැන්වුවා. එතකොට වර්තමානයේ ක්‍රියාත්මක වෙන 21 වෙනි සංශෝධනය මේ කියන කාරණා ඉතා වැදගත්.